Hello boys and girls, welcome to Mr. Rocket YouTube channel. ඉතින් ඔන්න අද අපි ප්ලේ කරන්න යන්නේ Planet Craft ගේම් එක ගැන ගොඩක් අය දන්නේ නැති දන්නේ නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඉතින් ගේම් එක වලට Steam එක ගන්න තියෙනවා. මං කියන්නේ Steam එකෙන් ගිහලා උඹලා ගන්න මේ වීඩියෝ එක enjoy කරලා ඉන්න. හරිද? මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හරි ගන්න හොඳයි. ඊට පස්සේ friends මේකේ ඩීමෝ එකක් තියෙනවා ගේම් එකේ ඔයාලට ගන්න පුළුවන් ඩීමෝ එක නැත්තම් ඔරිජිනල් එකත් බයි කරන්න පුළුවන් දෙකම Steam එකේ තියෙනවා ඩීමෝ එක ගේම් එක ෆුල් ගේම් එකම නෑ ගේම් එකෙන් භාගයක්වත් නෑ කාලයක්වත් නෑ කියන්නේ ඉන්න පොඩි ප්‍රමාණයක් තියෙන්නේ දවස් 3න් විතර හරියට මේක නම් කොච්චර ගහුවත් ඉවර වෙන්නේ නෑ මේ ගේම් මේ ඔරිජිනල් එක මේ කියන්නේ මං ගහන එක පහට අඩුවෙන් ගේම් එකක් ගත්තා low spec PC වලත් ප්ලේ කරුවා හැයි VRAM එක GB 3ක් තියෙනවා නම් RAM එක GB 4ක් තිබ්බත් ප්ලේ කරගත්තා හැයි මේක ඉන්වෙන්ටරි full වෙන බඩු එකතු කරගෙන දුරකට ගිහින් friends මමත් හොඳයි බා මේක friends අපි ඉන්නේ මේ prime කියලා ග්‍රහ ලෝකෙක අපිට මේක ස්ටෝරියක් විදිහට කරගෙන යන්නේ යාළුවෙක් කවුරුත් නැති හින්දා මම මේක මේ තනියම කරගෙන යනවා ස්ටෝරියක් විදිහට නෙමෙයි මේ වීඩියෝ එක බලලා ඔයාලා එන්ජොයි කරන්න මම මේ වතුර හදාගත්තේ තතිබහයි මැරෙන්න එනවා බෑක්පැක් එකක් හදාගන්නලු මේ තියෙන්නේ මේ උඩ පෙන්නනවා friends අපේ ටාස්ක් ටික මම කොහොමද ඒක දැන් පෙන්නන්නේ මෙන්න මෙතන බලන්නකො ඒ කියන්නේ මම මේ ඉන්වෙන්ටරි එකෙන් අය වුණා මෙන්න මෙතන එදක් මේ තියෙන්නේ craft first steps කියලා ඉතින් හරි අපි ඒකට ඕන අයන් එකක් අපි මොනවාද බං හලහංකෝ බෝල්ට් කෑල්ල ඒකෙන් දිගට මේක සීරීස් එකක් වශයෙන් එනවා බලබා ඉන්න එපා මට සීරීස් එකක් වශයෙන් එනවා කිව්ව කිසිම ගේම් එකක් ගෙනාවෙන්නේ නැහැ නේ කියලා ඉතින් මම දැන් තමයි friends වැඩ පටන් ගත්තා මගේ PC එකේ රෙකෝඩින් software එක අවුල් ගිහින් තිබ්බේ දැන් මම Streamlabs එකෙන් කරන්න ගියේ Streamlabs එකෙන් පොඩ්ඩක් අමාරුයි වැඩේ කරන්න. ඒ හින්දා මම දැන් OBS එකෙන් තමයි මේ රෙකෝඩින් කරන්නේ. OBS ස්ටුඩියෝ එක Steam එකේ පොඩ්ඩක් lag වෙනවා friends. ඔයාලට මේකත් lag වෙයි ටිකක් මොකද මගේ PC එකේ මේක ගන්න GB එකක් මදි RAM එක නෙමෙයි. graphic card VRAM එක 8GB නෙමෙයි මේක තියෙන්නේ VRAM එක 3GB my VRAM එක 2GB මේක මම හිතන්නේ මේක වැඩිය මේ RAM එක වුණා වෙන්නේ 4GB ඒ කියන්නේ පොඩිම පොඩි ප්‍රමාණයක් අපි ඔක්සිජන් ටැංක් එකත් හදාගමු මේ ඉන්නේ අපි friends මේ ඉන්නේ මේ sentinel code කියලා මෙතන ගහලා තියෙනවා මේ ඉන්නේ අපි කොට බතල එක්කගේ තමයි ඒ මයික්‍රොචිප් කන්ස්ට්‍රක්ෂන් හදන්නලු ඒක හදන්න අපිට මොනවද ඕන බලමු ගිහින් මයික්‍රොචිප් කන්ස්ට්‍රක්ෂන් මැග්නීසියම් දෙකක් ඕන සිලිකන් දෙකක් අපි තියෙනවා මේක ඉතින් විද්‍යාවට කැමති කට්ටියට මේක සුපිරියක් වෙයි අනිත් අය පොඩ්ඩක් අම්මට සිරිමේ අනිත් පැටිය බෝරින් වෙයි ඉතින් ඒක එහෙම ඒක හැටි මේක සයන්ස් මේ ගේම් එකේ තියෙන සයන්ස් පැත්තට පොඩ්ඩක් බරව ඒ හින්දා මොකද ප්ලැනට් ක්‍රාෆ්ටින් කියන්නේ ඒ ඉතින් අපිට තියෙන ග්‍රහ ලෝකයක් හදන්න ප්ලැනට් ක්‍රාෆ්ට් කියන්නේ අපිට දැන් Q press කරලා පුළුවන් නේ හරියට මේකට මේකක් හදන්න කියලා තියෙන්නේ නේ craft living compartment මේකට living compartment ඔව් ඒක දොරකුත් දාන්න කියනවා ඩෝ එකට ඕන අයන් එකයි ටයිටේනියම් එක සිලිකන් එක එතකොට අයන් 3යි ටයිටේනියම් 2යි සිලිකන් එක ටිකක් තියෙන්න මොනවද අයන් දෙකක් තියෙනවා අයන් 3ක් ඕන නේ අයන් 3ක් ඕන අයන් දෙකක් තියෙනවා මොනවාද බං කරන්නේ
අයන් 2යි සිලිකන් එකක් තියෙනවා ටයිටේනියම් එකක් ඕන. නෑ ටයිටේනියම් 2ක් නේ. අයන් අයන් හරි. මේ තියෙනවා. අපි කොහාටද friends බේස් එක ගහන්නේ? මෙහාට. එහාට නම් එපා කියලා හිතෙනවා friends මට. මොකද කන්දක් හින්දා ඒක සෙට් වෙන්නේ ගන්නෑ. මේ chest අපිට වටිනා දෙයක් මම දැක්ක. මෙන්න මේ දෙක වටිනවා. කොබෝල්ට් එක ගහලමු. ඒ දෙක අපිට ඉදිරියේදී වටිනවා. මේ මම ඩබල් ස්පේස් ගහනවා මම පියාවන්න පුළුවන් කියලා මම කලින් ගහපු වර්ල්ඩ් එක කියන්නේ අර මගේ ලෝකේ ඔයාලට ඒක පෙන්නුවේ නෑනේ. සෝරි ඔයාලට ඒක පෙන්නුවේ නෑ. මෙතනත් පෙට්ටියක් බා. ඔඩෝ. Shanga seeds. Find iridium. iridium. ඉතින් ඔයාලා හිතයි මම මේ පොර වගේ අම්මට සිරි ඔක්සිජන් O2 කොහෙද අපේ බේස් එක ඔයෝයි කොල්ලෝ අඩෝ මැරෙයිද මේක friends කෑමයි ඔක්සිජනුයි කියලා තියෙනවා ඒ තුනෙන් අඩු වුණොත් මැරෙන ඔක්සිජන් තමයි ඉක්මනට අඩු වෙන්නේ කෑම තමයි අඩුවෙන්ම අඩු වෙන්නේ කෑම ඉක්මනට අඩු වෙන්නේ ඉතින් අපි මේක උඩ ගහමු මේ බේස් එක අන්න හරිය උඩ අපේ බේස් එක මොකද friends මම කලින් කිව්වත් දන්නේ මට මතක නෑ මොකක්ද වෙන්නේ අඩි ඔහස ලස්සනද අර නෙබියුල එකක්ද නැත්තම් මේ ඉරද දන්නේ friends මම දන්නේ මම තාම 9 වසර පොඩි එකෙක් ඒ හින්දා ඌව දන්නේ හැබැයි මම විද්‍යාවට කැමතියි my favorite subject ඒකයි මම මේ වගේ ගේම්ස් ගහන්නේ මම හිතන්නේ මේ කුණාටුවක් අර පේන්නේ friends මේ කණු පේන්නේ ওই පැත්තට තමයි ඇල්මීනියම් තියෙන්නේ මේ පැත්තේ වෙන්න ඕන සල්ෆර් නෙමෙයි මොනවාද සුපර් ඇලෝයි කියලා ඕ එකක් තියෙනවා ඒක මම දැන් මෙව්ව ගැන කියන්න යන්නේ එව්ව තියෙන්නේ මේ පැත්තේ එව්ව ගැන අපිට දැම්ම ඕන වෙන්නේ අම්බෝබන් ඇහැ කඩාගෙන යනවා අපි friends දැන් බඩු ටික හදිමු ඊට කලින් තව බේස් කැලි ටිකක් ගහන් යමු බේස් ගහන්න මෙන්න මෙව්ව ඕන අයනුයි ටයිටේනියමුයි අයන් තමයි වැඩියෙන් ඕනේ ඒ වගේම හොයාගන්න අමාරුම ඒක අතරේ තියෙන අයන් ඒ අර යුරේනියම් වගේ තියෙන එහෙම යුරේනියම් කියලා ඒව තරම්ම අමාරු නෑ ඒක තමයි හොයාගන්න අමාරුම ඒ තරම් අමාරු නෑ හැබැයි හොයාගන්න පුළුවන් නෝමල් හැමතැනම තියෙන ලෝහ අතර හොයාගන්න අමාරුමේ තමයි අයන් කියන්නේ ලෝහ නෙමෙයි සෝරි පදාර්ථනේ ගේම් ගහලා මොලේ අවුල් වෙලා බන් තියෙන්නේ කිසි දෙයක් දන්නේ අඩෝ මේකට ඇටච් කරලා ගහමු මේ මුන් කරන්න කියන්නේ නේ friends මං කරන්නේ හරිද නේ කරන්න කියන්නේ ඕනේ මේ කරන්න කිව්වට උඩ තියෙනවා එහෙම අපිට තව අයන්න ඕනේ මේ අයන් තියෙනවා ඉතින් අපිට මේ ඔක්කොම අද දවසේ හදන්න බෑ මං ආයි කියන්න අද දවසේ මේ ඔක්කොම හදන්න බෑ මොකද වීඩියෝ එක පැය ගණන් කරන්නත් බෑ තේරෙනව නේද පොඩ්ඩ ඉන්න friends හරි ඉන්න අපි ගහගමු chest ටිකක් chest ද crate නේ Minecraft පුරුද්දට chest කියලාමයි කියවෙන්නේ crate හරි friends අපි මේ බඩු ටික මෙව්වට දාමු මම දන්නේ නැහැ friends කොහොමද ස්ක්‍රීන්ෂොට් ගන්න කියලා planet craft එකේ
ඒ මොකද එකපාරට සද්දයක් ඇහෙන්නේ? ඊ දුවපන් රතු වුණා ඔක්කොම. උල්කාපාත වරුසාවක් එනවා friends. what the hell? වදිනවා බං හතරතේ. ඔක්සිජන් ඉවරයි දුවලයා. ආය වදිනවා බං අර ටාංගාලා වදිනවා. ඊ මෙතෙන්ට වැදුනේ. මේ බලමු වැඩිච්ච තැන බලන්න. උඩ හිටන් මේ වුණාද? ඊවල කොබෝල්ට් එනවා ඒව එක්කනේ. ඩීසිලිකනුත් එනවා. මේ කොහටද තියෙන්නේ? ඇඟට වැදුනා නම් ඉවරයි friends. හේත් භාගයකටත් වඩා යයි. මෙන්න එනවා එකක් ඇඟට දෙන්නේ. මැරෙනවා අඩෝ ඇයි බං එහෙම? උල්කාපාත වර්ෂාව හොඳටම කරා. මට තව පොඩ්ඩක් මැරෙනවා ගිහිල්ලා. හරි friends උල්කාපාත හොඳටම කරා. ඒ තව වටනවද? හරි friends ඉතින් අපි අපේ පෙට්ටිය හොයාගමු. පෙට්ටිය නැති වුණා. මෙන්න මේ හරිය නේද පෙට්ටිය වැටුනේ? පෙට්ටියකෝ මේ තියෙන්නේ පෙට්ටියද? පෙට්ටි දෙකක් තියෙනවනේ බෑ. මේක අපේකද? මේකද අපේකද? නෑ ඒක අපේක නෙමෙයි. ඇලුමිනියම් තිබ්බ friends. හොයාගන්න අමාරු ලෝහයක්. කොහෙද එතකොට අපේ අර අම්මට අරහින දුරබන් එක? අඩ. අතනත් පෙට්ටිය අබ්බා. එහෙනම් අපි දැක්කනේ කලින්. හරි friends ඉතින් මම අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මොකද හිතන්නේ අද ගේම් ප්ලේ එක ගැන. නවත්තන්න කලින් ඔයාලට මම මගේ අනිත් මම ප්ලේ කරන වර්ල්ඩ් එක පෙන්නන්න. ඉන්න අපි ඒකට යම් මේ තියෙන්නේ ඒක මම පෙන්නන්නම්. මම භාගයක් ප්ලේ කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒක. මේ තියෙන මගේ බේස් එක. මේ තියෙන්නේ බයෝඩෝම් එකක්. මේ තියෙන්නේ මෙතන මේ ඔක්සිජන් ජෙනරේටර්ස් මේ ඔක්කොම ගහලා තියෙන්නේ ස්ක්‍රීන්. මේකේ පවර් එක පෙන්නනවා. මේකේ බ්ලූප්‍රින්ට් අන්ලොක් කරුවයි. මේක ඉන්ෆර්මේෂන් මැසේජස්. මේන් තමයි අපේ ලෙවල්ස් ටික පෙන්නන්නේ. මේ තියෙන චෙස්ට් ටික ක්‍රේට් ඉන්වෙන්ටරි ක්‍රේට් ටික තියෙන්නේ මෙතන. මේ තියෙන ෆුඩ් ග්‍රෝවර්ස් අපිට කෑම හම්බෙන්නේ මේවයි. මේ එග් ප්ලාන්ට් මේ මෂ්රූම් මේ ලුණු ස්මෑෂ් කියලා තියෙන ලුණු වෙන්නේ නැතිනේ. මේ කාර්බ් ස්ටේෂන් එක ඔක්කොම නෑ ගොඩක් ඒවා අන්ලොක්. මේ ඇඩ්වාන්ස් ක්‍රාෆ්ට් ස්ටේෂන් මේ හීටර්ස්. ඒ වගේම friends මම ජෙට් පැක් එකක් තියෙනවා මට. මේ ජෙට් පැක් එකක් තියෙන ඇඳුමක් තියෙනවා. මේ තියෙන්නේ මගේ ඇඳුම. ඇඳගන්නේ ඉන්නේ. මේ එග් ප්ලාන්ට් එක මේවා තමයි සුපර් ඇලෝයි. මේ ලොකු ප්ලාන්ට්ස් ඉරිඩියම් රොඩ්ස්. ඒ වගේම ඔක්සිජන් 370ක් තියෙන අපේ අර අපිට 140 තිබ්බේ. මේක තමයි වතුර එන්නේ මේකෙන්. වැහි වතුර එක්ක වෙන්නේ. මේක වැස්ස පාවා තියෙන. මේක අරක වගේ රතු නෑ අහස නිල් පාට. මේ තියෙන අපේ ලැබ් එක. මේක එක ඒව හැදුව හැකි. ඒ වගේම තමයි මේ තියෙන අපේ ඇන්ටනාව. අර එහා පැත්තේ වතුර තියෙනවා friends. මම පියාඹ බලන්නේ. වතුර තියෙනවා. මේ වතුර හැමතැනම මේ friends වතුර friends මොනවාද වතුර. ඕයින් තාම බොන්න බෑ. ඒකට තව ස්ටෙප් ගානක් යන්න වෙයි අපිට. මේ පැත්තමයි මේ වඩික තියෙනවා. ප්‍රෙෂර් එක හදන ඩ්‍රිල් ටිකයි වින්ඩ් ටර්බයිනුයි මේ පැත්තේ තියෙනවා සෝලා. මේ තියෙන්නේ ටියර් 3 ඩ්‍රිල් එකක්. සද්දෙයි ළඟට ගියාම
ඔයාලට සද්ද ඇහෙන ගන්නෑ මම රෙකෝඩින් සද්ද අඩු කරලා තියෙන්නේ. අපි ටෝච් එක තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේ අතේ තියෙන එකේ වෙනස් වෙනවා දැක්කද? මේ ක්‍රාෆ්ටින් මේ ඩිස්කෂන් එකට කියන්නේ කඩනවට. ඔව් කඩන එකේ කොහොම හරි ඩිස්කන්ස්ට්‍රක්ෂන් දනේ මන්ද ඊට හම් බලන්න ඩිස්කන්ස්ට්‍රක්ෂන් බා මම ඩිස්කෂන් ලෝයේ තීරණයටනේ ඩිස්කෂන් කියන්නේ මොනවා මෙතන තියා අපි ඔස්මියම් ගුහාව ඒ වගේ එක එක ඒවට ගුහා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේ පරණ අතෑරලා දාපු මේකක් හැබැයි මේක දැක්කේ මන් දැන් හරි ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේම තමයි මෙතන තියෙන ඊට පස්සේ රෙකෝඩින් වෙනවා දාන්න වෙන මෙතන තියෙන නියුක්ලියර් ප්ලාන්ට්ස් ඒ වෙයින් තමයි අපිට නියස්ටික බලයෙන් විදුලිය නිපද වෙන්නේ මේවා වේ පොයින්ට් දාලා තියෙන යුරේනියම් බේස් අර ග්‍රහලෝකෙත් තියෙනවා මේ මට කලින් පෙන්නන්නම දුන්නා අර වර්ල්ඩ් ක්‍රියේට් කරන තැන තියෙන අපිට ඕන තව ග්‍රහලෝක තුනක් තියෙනවා අපිට මේ වගේ ටෙරෆෝම් කරන්න ඒ කියන්නේ මේ වගේ හදලා ගන්න අපි දෙවෙනි එපිසෝඩ් එක ගොඩක් වැඩ කරමු මේ තියෙන්නේ හම්බල් කියන ග්‍රහලෝක මේ තියෙන ටොක්සිසිටි මේ තියෙන සැලීනා කියන මූන් එක හරිද ඉතින් මොකද හිතන්නේ අද ගේම් ප්ලේ එක ගැන මම අදට ඔයාලෙන් සමුගන්නම් ආය හම්බෙමු වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් කරන්න channel එක subscribe කරන්න කමෙන්ට් ඊළඟට මොනවද කරන්න ඕන කියලා කමෙන්ට් එක උත් දාගෙන යන්න